ආයිබෝවන් ඉතින් හැමෝටම ඔන්න ඉතින් අදත් අපි වීඩියෝ එකක් අරන් ආවා පොඩි දවසකට පස්සේ. මොකද මේ දවස් ටිකේ වීඩියෝ කරන්න බැරුණා පොඩි ප්‍රශ්න වගේක් තිබ්බා හන්ද. අද අපි කතා කරන්න යන්නේ ලබුජගාම. නැතහොත් දෙල්ගමු රජමහා විහාරය ගැන ඔබ දන්න නොදන්න කරුණු. ඉතින් පොඩි දෙනෙක් දන්නවා දෙල්ගමු රජමහා විහාරය ප්‍රසිද්ධ මොකටද කියන්නේ. ඉතින් ඒ ගැන අපි වීඩියෝ එකේදී කතා කරමු. මතක් කරන්න ඕන අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න රතු පාට subscribe button එක ඔබලා bell icon එකත් ඕල් දාලා මේ වගේ වැදගත් වීඩියෝ එකක් දාපු සනින් ඔයගොල්ලන්ට notification එකක් මාර්ගෙන් ළඟටම ගෙන්න ගන්න. මතක් කරන්න ඕනේ වීඩියෝ එක හොඳයි නම් like කරන්න. ඔයාලගේ අදහස් පල්ලෙහා තියෙන comment box එකේ comment කරන්නත් අමතක කරන්න එපා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. ඉතින් හරි අද අපි කතා කරන්න යන්නේ මොකද්ද කියලා ඔයාලා දැනටමත් දන්නවා. ලබුජගාම විහාරය නැත්තම් දෙල්ගමු රජමහා විහාරය ගැන තමයි අපි කතා කරන්න යන්නේ. ඉතින් සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට නගරයේ තිබෙන ඓතිහාසික අතින් සුවිශේෂීම ස්ථානයක් තමයි දෙල්ගමු රජමහා විහාරය කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා වසර 43ක් දළදා වහන්සේ ආරක්ෂා කරපු පුරහංගල තියෙන ස්ථානය තමයි දෙල්ගමු රජමහා විහාරය කියන්නේ නේද? හරි. ඉතින් ඒ ගැන කතා කරමු අපි ඉස්සරහට. ඔයාලා දෙල්ගමු රජමහා විහාරය බලන්න එනවා නම් කොළඹ පැත්තේ ඉඳලා ආවත් රත්නපුර පැත්තේ ඉඳලා ආවත් කුරුවිට පෝස්ට් ඔෆිස් එක තියෙන තැනින් පල්ලට පාර තියෙනවා. ඒ පාරේ දිගටම ආවන් තමයි දෙල්ගමු රජමහා විහාරය තියෙන්නේ. ඉතින් දෙල්ගමු රජමහා විහාරය සීතාවක යුගය දක්වා දිව යනවා කියලා ඔයගොල්ලෝ දන්නවා. රාජාවලියේ සුරු රාජාවලියේ හඳුන්වන්නේ එම පන්සල සබරගමු විහාරය කියලා. මහා වංශයේ තමයි සඳහන් වෙන්නේ ලබුජගාම විහාරය කියලා. ඉතින් ඒක ඔයගොල්ලෝ දන්නවත් ඇති. මම කිව්වා වසර 43ක් රැකවරණය දුන්න කුරහන්ගල දළදා වංශයට රැකවරණය දුන්න කුරහන්ගල තියෙන්නේ එම විහාරය කියලා. හරි. ඉතින් අපි ඒ ගැන කතා කරමු. ඉතින් ක්‍රිස්තු වර්ෂ 1549ට කලින් දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීම සඳහා බාර දීලා තියෙන්නේ කීරවැල්ලේ හිරිපිටියරාළ දියවඩ නිලමෙතුමාට. ඉතින් පෘතුගීසින්ගෙන් දළදා වහන්සේ ආරක්ෂා කරගත යුතු නිසා තමයි දියවඩ නිලමෙතුමාට දීලා තියෙන්නේ. ඉතින් දවසක් මෙතුමා නිදාගෙන ඉන්නකොට සුදු ඇඳගත්ත මිනිස්සෙක් ඇවිල්ලා මෙයාට කතාවක් කියලා තියෙනවා. ඉතින් අපි බලමු මොකක්ද ඒ කතාව කියලා. ඉතින් මං කිව්වා කලින් හිරිපිටියරාළ දියවඩ නිලමෙතුමාට සුදු ඇඳගත් එක්කෙනෙක් ඇවිල්ලා දෙයක් කිව්වා කියලා. ඒ දේ තමයි කෝට්ටේ කලාලේ කිසිල්ලේ දත මැදගන්ට රාලේ කියන කතාව. ඉතින් එහි තේරුම තමයි කෝට්ටේ කියන්නේ කෝට්ටේ රාජධානියටනේ. කලාලේ කියන්නේ කළ ආලේ. එහෙම නැත්නම් කරපු ආදරේ කියන එක. කිසිල්ලේ කිසි එල්ලයක් නැහැ. එහෙම නැත්නම් ප්‍රයෝජනයක් නැහැ කියන එකනේ. දත මැද ගන්ට රාලේ. ඒ කියන්නේ දත කියන්නේ දළදා වහන්සේට, මැද කියන්නේ රටේ මැද. ඒ කියන්නේ මෙම කියමනෙන් කියලා තියෙන්නේ දළදා වහන්සේ රට මැදට ගෙනිහිල්ලා ආරක්ෂා කරන්න කියන කියමන තමයි මෙම සුදු ඇඳගත්ත එක්තරා මිනිසයා ඇවිල්ලා හිරිපිටියරාළ දියවඩ නිලමෙතුමාට කියලා තියෙන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට එතුමා මොකද්ද කරේ කියලා. හරි ඉතින් මං කිව්වා නිලමෙතුමා ඊට පස්සේ මොකද්ද කරේ කියලා අපි බලමු කියලා. හරි. නිලමෙතුමා එදාම පාන්දර ඇද්දල වලින් සාදපු දළදා වහන්සේ නමක් කණ්ඩුවේ තැන්පත් කරලා ඇත්ත දළදා වහන්සේ එතුමාගේ සිවිය කියන ආයුධයේ කොපුව තුල සංගවාගෙන දියවන්නාවෙන් ඉගොඩ වෙලා රට මැදට එන්න පිටත් වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ ඇවිල්ලා තියෙන්නේ සීතාවක රාජධානියට. ඒවකට සීතාවක රාජධානිය කියන්නේ අවිස්සාවෙල්ල පැත්තට. ඉතින් සීතාවක රාජධානිය පාලනය කරලා තියෙන්නේ මායාදුන්න කියන රජතුමා. ඉතින් එතුමා ඇවිල්ලා මායාදුන්න රජතුමාට මෙම දළදා වහන්සේ බාර දීලා තියෙනවා. ඉතින් අපි බලමු මායාදුන්න රජතුමා දළදා වහන්සේට මොකද්ද කරේ කියලා. ඉතින් මම ඔයාලට කිව්වා හිරිපිටියරාළ දියවඩ නිලමෙතුමා දළදා වහන්සේ ගෙනල්ලා බාර දෙනවා මායාදුන්න රජතුමා අතට. ඉතින් මායාදුන්න රජතුමා එවකට සිටි සත්භාෂා පරමේශ්වර ලෙස සලකන
මහින්දාලංකාර නාහිමිපාණන් අතට මෙම දළදා වහන්සේ දෙනවා ආරක්ෂා කරලා රැක බලා ගන්න කියලා. ඉතින් අපි බලමු මහින්දාලංකාර නාහිමියන් මෙම දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීමට ගත් උපක්‍රමය මොකක්ද කියලා. ඉතින් ඉස්සර කාලේ තිබිලා තියෙනවා හැම පන්සලකම කුරහංගලක්. ඒ දවස්වල කුරහංගලේ තමා ගල් වැලි අඹරලා තමයි පිළිම වහන්සේලා සාදලා තියෙන්නේ. හැම පන්සලකම කුරහංගලක් තියෙන එක ඒ කියන්නේ සැක හිතන්න නැති නිසා මහින්දාලංකාර නාහිමියන් කරලා තියෙන දේ කුරහංගලක් දළදා වහන්සේ වෙනුවෙන්ම සාදා එම කුරහංගලේ තමා දළදා වහන්සේ තැන්පත් කරලා දළදා වහන්සේට ආරක්ෂාව වසර 43ක් ලබා දීලා තියෙනවා. ඉතින් එම වසර 43 තමා ක්‍රිස්තු වර්ෂ 1549 1592 කියන කාලවකවානුව තුල තමයි මෙම කුරහංගල තුල දළදා වහන්සේ සංගවලා දළදා වහන්සේට ආරක්ෂාව එතුමා ලබා දීලා තියෙනවා. ඉතින් වසර 43කට පස්සේ ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1549 1592 කියන වසර 43න් පසු මායාදුන්න රජතුමාගෙන් පස්සේ ටිකිරි කුමර එහෙම නැත්නම් සීතාවක රාජසිංහ රජතුමා මිය යනවා. මිය ගියාට පස්සේ පෘතුගීසීන්ගේ ආක්‍රමණය සීතාවක රාජධානියට සිද්ධ වෙනවා. සිද්ධ වුණාට පස්සේ මෙම විහාරස්ථානයේ තිබ්බ දළදා වහන්සේ රැගෙන ගොස් කැලේ ඇතුලේ ටික කාලයක් සංගවගෙන ඉන්න අතරතුර පළවෙනි විමලධර්ම සූරිය රජතුමා රජ වෙනවා. රජ වුණාට පස්සේ මෙම දළදා වහන්සේ රැගෙන ගොස් පළවෙනි විමලධර්ම සූරිය රජතුමා අතට දෙනවා. දුන්නාට පස්සේ මෙතුමා තමා නුවරට රැගෙන ගොස් ඒ කියන්නේ නුවරට වඩම්මාගෙන ගොස් දළදා වහන්සේ නුවර තැන්පත් කරන්නේ. ඉතින් ඔන්න ඕක තමා දළදා වහන්සේගේ කතන්දරය. ඉතින් දළදා වහන්සේ වසර 43ක් මෙම විහාරස්ථානයේ ඒ කියන්නේ දෙල්ගමු රජමහා විහාරයේ ආරක්ෂා සහිතව කුරහංගලක් තුල සංගවලා ඒට රැකවරණය දුන් ඊටම සුවිශේෂී විහාරස්ථානයක් තමයි දෙල්ගමු රජමහා විහාරය කියන්නේ. ඉතින් ඔන්න ඕක තමයි කතා පුවත දළදා වහන්සේ සංගවලා තිබ්බ. ඉතින් එම නිසා තමයි දෙල්ගමු රජමහා විහාරය ප්‍රසිද්ධ වෙන්නේ. ඉතින් තව දෙල්ගමු රජමහා විහාරයේ බලන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඔයාලත් ඇවිල්ලා නරඹන්න කියලා මම ආරාධනා කරනවා දෙල්ගමු රජමහා විහාරයට. ඉතින් මම ඔයගලන්ට කලින් කිව්වා එන්න ඕනි මාර්ගය. ඉතින් මේ මාර්ගය ඇවිල්ලා බලන්න. ඉතාමත් ලස්සන භූමියක තමයි පිහිටලා තියෙන්නේ දෙල්ගමු රජමහා විහාරය. ඉතින් අදට අපි වීඩියෝ එක නිමා කරනවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ දන්නා නොදන්නා ගොඩක් කරුණු අද වීඩියෝ එකකින් අපි කතා කරන්න ඇති කියලා. ඉතින් මගේ අඩුපාඩු තියෙනවා නම් අදහස් ඔයගොල්ලන්ගේ අදහස් මට පහල තියෙන කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. අපේ channel එක subscribe කරන්න. මේ වගේ වීඩියෝස් ඕගොල්ලන්ට බලන්න ඕන නම් bell icon එකත් all දාලා තියාගන්න. වීඩියෝ එකක් දාපු ගමන් notification එක ඔයගොල්ලෝ ළඟටම ගෙන්න ගන්න. ඉතින් අදට අපි ගිහිල්ලා එන්න. නැවතත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ඔයගොල්ලන් හමු වෙන තුරු ඕගොල්ලෝ සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝටම එහෙනම් බුදු සරණයි.